PTE writing, write essay. අමාරු නම් මේක try කරන්න. First of all, structure එක බලමු. මුලින්ම essay එක අපි paragraphs 4කට categorize කරන්න ඕනේ. Number 1, introduction, and then number 2, body paragraph 1, number 3, body paragraph 2, and then finally අපි conclusion එකකින් essay එක complete කරන්න ඕනේ. And then අපි timing එක focus කරමු. essay එකකට අපිට විනාඩි 20ක කාලයක් ලබා දෙනවා complete කරගන්න. So මේ විනාඩි 20න් අපි විනාඩියක් වෙන් කරගන්න ඕනේ essay එක plan කරගන්න. ඔය plan කරපු එක විනාඩි 14ක් ඇතුළත අපි complete කරන්න ඕනේ. So මේ විනාඩි 14 ඔයගොල්ලෝ ඔයගලගේ vocabularies check කරන්න යන්න එපා, spellings check කරන්න යන්න එපා, grammar check කරන්න යන්න එපා. ඊට පස්සේ ඉතුරු වෙනවා විනාඩි 5ක්. මේ විනාඩි 5ේදී තමයි ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ grammar එක, vocabulary, spellings and etc check කරගන්න ඕනේ. Point 3, using of linking words. දැන් ඔයගොල්ලෝ දන්නවා essay කියන එක අපිට human interaction එකක් තියෙන්නේ. We can't use any templates. So sentences develop කරගන්න අපිට සමහර වෙලාවට academic linking words පාවිච්චි කරගන්න වෙනවා. මොකද ඊළඟ sentence එක ඔයගොල්ලෝ continue කරගන්න. එහෙමත් නැත්නම් ඊළඟ sentence එක පටන් ගන්න මේ වගේ linking word වලින් පටන් ගත්තොත් that will help you to boost your score. Again, finally, essay කියන්නේ human interaction task එකක්. අපිට මෙතනදී කිසිසේත් templates use කරගන්න බෑ. So හොඳට මතක තියාගන්න dynamic sentence variety. කවදාවත් කටපාඩම් කරපු ඒවා පාවිච්චි කරන්න එපා. That will sounds like a robot. ඒක robot කෙනෙක් වගේ sounds වෙලා එතනදී capture වෙලා ඔයගලගේ ලකුණු ටික අනිවාර්යෙන් අඩු වෙන්න පුළුවන්. In summary, essay එක විනාඩි 20යි. විනාඩියක් plan කරගන්න. විනාඩි 14කින් essay එක complete කරන්න. විනාඩි 5ක් තියාගන්න essay එක check කරලා සම්පූර්ණයෙන් submit කරන්න.